හෙල්ලෝ ගයිස් අද අපි බලන්න යන්නේ අපේ ප්‍රීමෙඩිසින් කොල්ලෝ කෙල්ලෝට ගියපු පළවෙනි ට්‍රිප් එක මොකද වුනේ. මම හිතුවා ඇත්තට මේ කියන ආතල් ට්‍රිප් එකක් වුණා. එහෙනම් අපි බලමු අපේ පිටුරංගල ගමන මොකද වුනේ කියලා. අපි මුලින්ම 4 ඉඳලා කට්ටිය එකතු කරගෙන පහමාර වගේ වෙනකොට ට්‍රිප් එක යන පටන් ගත්තා. මම මුලින් කිව්වා වගේ මේ ට්‍රිප් එකේ ආදල් ට්‍රිප් එකක් උනේ යන්න පටන් ගන්න පැය භාගයක් යන්නත් කලින් කෙල්ලෝ ටික නතර කරා. ඔහොම නටනට ඇවිල්ලා අපි මෙතනින් නවත්තලා ඊට පස්සේ අපේ බ්‍රේක්ෆාස්ට් එක අරගත්තා. බ්‍රේක්ෆාස්ට් එක අරගත්තට පස්සේ අපි ආයෙත් පිදුරංගලට යන්න පටන් ගත්තා. මේ තියෙන්නේ පිදුරංගල එන්ට්‍රන්ස් එක. අපි ඊළඟට ඔන්න පිදුරංගල නගින්න පටන් ගත්තා. මේ ඉන්නේ ගලට අරක් ගත්ත දෙයියා. එන්න මගේ ආරස්සාවයි. මගේ මේ ඉන්නේ උගේ සේවකයා. මෙතන නම් මාරම ලස්සන view එකක් තියෙන්නේ. මොකද වටේ කඳු ටිකත් එක්ක මැද නිකන් පිට්ටනියක් වගේ පේන්නේ ගස් තිබ්බට. ලස්සන වේවක් එහෙම තියෙනවා. මේ මාවත් අල්ලගනින් ඇදිලා ඇයි වාගේ දකුණු තිබ්බා දකුණු තියෙනවා අඬ දෙන්න එකයි ඔන්න ඔය විදිහට තමයි පිදුරංගලට සීගිරිය දෙන්නේ. මාර ලස්සනයි එතන view එක.
පිදුරංගලට ආවට පස්සේ මේ රැල්ල වටේ බලනකොට මාර ප්‍රශ්නක් තියෙනවා කියන්න වචන නැහැ. ඊළඟට එක්ක මාර ගුණකුත් තියෙනවනේ. සීගිරියම හරි ලස්සනට වෙනවා එතන. පිදුරංගලින් බැහැලා දවල් කෑම එකත් අරගෙන අපි ඊළඟට සීගිරිය බලන්න ආවා. හරි අපි දැන් සීගිරිය නැట్లా ඉන්නේ. ඔව්. තවලින් වැටෙනවා. අපි සීගිරියට විදිහට තාම ලගින්න පටන් ගත්තේ නැහැ. අර කකුල් දෙකක් තිබ්බෙත් නැහැ. ඇති අර මම හින්දුවාන බැරි කට්ටිය ඊළඟ කෑල්ල ස්කිප් කරලා කමන්නේ. සීගිරි ලඳු මේගිරිය අහිනවා. ඇයි තනි වී පඩිපෙල් දාලා පඩිපෙල් හඬව ඉන්නේ. ඇයි මුළු විලා තමයි කැටපත් පවුරේ ඊපදලී ඔබ දෝ ප්‍රේම පුරාණේ මේ තියෙන අපිට සීගිරියට පිදුරංගල පේන්නේ. එතන ඉඳලා සීගිරිය දිහා බැලුවා සීගිරිය ඉඳන් පිදුරංගල. ගොඩක් හවස් වෙන්න කලින් අපි සීගිරිය බහැලා අපේ බෙච් ෆොටෝ එකත් අරගෙන ඉවරලා ඊළඟට අපි ගියා අපේ ඩිනර් එක ගන්න. ඒක අරගෙන ඉවරලා අපි ඊට පස්සේ ගියා අවුට්ඩෝර් DJ එකක් දාලා නටන්න කට්ටියම. අවුට්ඩෝර් DJ එක දැම්මට පස්සේ තමයි කොල්ලෝ ටික ආවේශ වෙලා නටන්න ගත්තේ.
ඔන්න ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එකේ දේවල් ටික සිද්ධ වුණේ. එහෙනම් තාත් වීඩියෝ එකකින් අපි පස්සේ සෙට් වෙමු.